කොහොමද එකිනෙකට වෙන්වෙන්ව තිබුණු පොඩි පොඩි ගම්මාන ටිකක් එකතු වෙලා බලවත් මධ්‍යගත රාජධානියක් බවට පත් වෙන්නේ. අපි අද මේ විග්‍රහයෙන් බලන්න යන්නේ පුරාණ ශ්‍රී ලංකාව ආදර්ශයට අරගෙන අන්නේ විස්මිත ගමන ගැනයි. හොඳයි. අපි මුලින්ම හිතින් මවාගමු බලය කියන දේ එක තැනකට එකතු වෙලා නැති ලෝකයක්. ඒ කියන්නේ බලය තිබුණේ ප්‍රාදේශීය මට්ටමේ. සමාජය ගොඩනැගිලා තිබුණේ පවුල් සහ කුඩා ගම්මාන වටා. ඇත්තටම හැම ගමක්ම වගේ Tamanටම අනන්‍ය වෙච්ච බොහෝ දුරට Tamanට අවශ්‍ය දේවල් තමන්ම හදාගත්ත ස්වයංපෝෂිත ඒකකයක් විදිහට තමයි තිබුණේ. ඉතින් එහෙනම් අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. කොහොමද මේ විදිහට වෙන්වෙන්ව පවතින ගම් එකතුවක් එකම රජ කෙනෙක් යටතේ පාලනය වෙන බලවත් රාජධානියක් බවට පරිවර්තනය වෙන්නේ? මේක එක රැයකින් වුණ දෙයක්ද? එහෙම නැත්නම් මේක දිගු ගමනක්ද? හරි. අපි හිනම් මේ ගමන ගැන හරියටම තේරුම් ගන්න කතාලේ මුලින් ධම්ම පටන් ගමු. බලය අඩිතාලමින්. ඒ කියන්නේ ගෙදරින් සහ ගමෙන්. සමාජ නායකත්වයේ තිබුණු මූලික මේකකය තමයි ගහපති. සරලවම කිව්වොත් පවුලේ හෝ කුලේ ප්‍රධානියා ගමේ මොකක් හරි පොදු වැඩක් තීරණයක් ගන්න තැනකදී එකෙක් පවුල නියෝජනය කරන් ඉදිරිපත් උනේ අන්නේ ගහපතින් තමයි. ඊළඟට මේ බල ධූරාවලියේ ඊළඟ පියවර තමයි ගමික කියන්නේ. ඒ කියන්නේ ගමේ ප්‍රධානියා. ගමේ හිටපු ධනවත්ම සහ බලවත්ම ගහපතීන් අතරින් තමයි ගමිකව තෝරාගත්තේ. ගමේ හිටපු අනිත් හැම ගහපතියෙක්ම එකතු වෙලා Tamanගේ ගම නියෝජනය කරන්න මේ නායකයව පත් කරගත්තා. එතකොට මේ ගමික කෙනෙක්ගේ ප්‍රධානම වගකීම් මොනවද? ගමට අයිති වැව බලාගන්න එක, ඒකින් කුඹුරු වලට පිළිවෙලකට වතුර බෙදලා දෙන එක, ගමේ අය අතර මොකක් හරි ආරවුලක් ඇති වුණොත් ඒක විසඳන එක වගේ දේවල්. ඒ වගේම අසල්වැසි ගම් එක සම්බන්ධකම් පවත්තු ගන්න එකත් ගමික හරහා තමයි සිද්ධ වුනේ. ඒ කියන්නේ ඔවුන් බලවත් පාලකයන්ට වඩා ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් වගේ තමයි කටයුතු කළේ. හැබැයි දැන් මේ සරල ක්‍රමය ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට හේතු උනේ වඩාත් සංකීර්ණ යටිතල පහසුකම් වල අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය නිසාම අලුත් ඊටත් වඩා බලවත් නායක පන්තියක් බිහි වෙනවා. මොකද කාලයත් එක්ක ගම්වල ජනගහනය වැඩි වෙනවා. ඒ එකම නියම් කාලය එනවා. ඉතින් එක ගමකට අයිති පොඩි වැවකින් ලැබෙන වතුර ප්‍රමාණය මදි වෙනවා. මේක තනි ගමකට විතරක් විසඳ ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේකට විසඳුම තමයි තාක්ෂණිකව වගේම සංවිධානාත්මකවත් විශාල ඉදිරිපියවරක් වුණු එල්ලංගාව කියන සංකල්පය. මෙතනදි වෙන්නේ ගම් කිහිපයකට අයිති පොඩි වැව් ඇල මාර්ග හරහා එකිනෙකට සම්බන්ධ කරලා විශාල වැව් පද්ධතියක්. ඒ කියන්නේ වැව් ජාලයක් නිර්මාණය කරන එක. හොඳයි. දැන් මේ තරම් ලොකු එල්ලංගා පද්ධතියක් කළමනාකරණය කරන්න අලුත් නායකයෙක් ඕනේ වෙනවා. අන්නේ නායකයට තමයි පරුමක කියලා කිව්වේ. පරුමක කියන වචනේ එන්නේ සංස්කෘත භාෂාවේ ප්‍රමුඛ කියන වචනයෙන්. ඒ කියන්නේ ප්‍රධානියා නැත්නම් ප්‍රමුඛයා. කලින් හිටපු ගමිකවරු අතරින්ම වඩාත් බලවත් අය තමයි මේ පරුමකවරු බවට පත් උනේ. මෙන්න මේක තමයි තීරණාත්මකම කාරණය. ජලය පාලනය කිරීමේ බලයත් එක්ක පරුමකට අලුත්ම බලයක් ලැබෙනවා. ඊ තමයි තමන්ගේ වැව් පද්ධතියෙන් වතුර සපයන ඉඩම් වලින් බදු එකතු කිරීමේ බලය. බලන්න යටිතල පහසුකම් පාලනය කිරීම කෙලින්ම මූල්‍යමය අධිකාරියක් බවට පත්වෙන්නේ ඔන්න ඔය විදිහටයි. මේ අලුත් ප්‍රධානි පන්තිය කොයිතරම් බලවත් සහ ධනවත් වෙන්න ඇතිද? මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේකට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ඉබ්බන් කටුව වගේ සුසාන භූමි වලින් හම්බ වුණු ඉන්දියාවෙන් ගෙනාපු කානීලියන් පබුළු වගේ වටිනා භාණ්ඩ වලින් පැහැදිලිවම පේනවා ඔවුන් කොයිතරම් ඉහළ ජීවන තත්ත්වයක් ගත කළාද කියලා. දැන් අපි කතාවේ ඊළඟ අදියරට එනවා. මෙතනලි වෙන්නේ එකිනෙකා එක්ක තරඟ කරමින් හිටපු මේ බලවත් පරමකවරුන්ගේ බල ප්‍රදේශ ටික ටික එකතු කරලා එකම නායකයෙක් යටතට ගන්න උත්සාහයක් ඇති වෙන එක. මේ දේශපාලන බලය එක තැනකට එකතු කිරීමේ ක්‍රියාවලියට නායකත්වයේ දුන්න ප්‍රධාන චරිත කිහිපයක්ම ඉතිහාසයේ ඉන්නවා. පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ මධ්‍යම අගනුවර කරගනිමින් මේකට අඩිතාලම දානවා. ඊට පස්සේ දේවානම්පිය තිස්ස රජතුමා ප්‍රාදේශීය පාලකයන් එක සම්බන්ධකම් ගොඩනගාගෙන දිවයින පුරා අනන්‍යතාවයක් හදන්න උත්සාහ කරනවා. නමුත් මේ ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව සනිටුහන් කරන්නේ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට තිබුණු ලොකුම අභියෝගයේ වගේම අවස්ථාවක් මුනේ මේ බලවත් ප්‍රාදේශීය පාලකියෝ. ඒ කියන්නේ පරුමකවරුන්ට මොකද කරන්න කියන එක. ඔවුන්ව සතුරන් කරගන්නවද නැත්නම් තමන්ගේ අරමුණට දක්ෂ විදිහට එකතු කරගන්නවද? එතුමා අනුගමනය කළේ හරිම බුද්ධිමත් උපක්‍රමයක්. Tamanට අභියෝගයක් වෙන්න ඉඩ තිබුණු මේ පරුමකවරුන්ව විනාශ කළේ නෑ. ඒ වෙනුවට ඔවුන්ව තමන්ගේ රටේ එක්සේසත් කිරීමේ සටනට එකතු කරගත්තා. ඊට පස්සේ Taman ගොඩනගන මධ්‍යගත රාජ්‍යයේ ප්‍රධාන පරිපාලන තනතුරු වලට පත් කළා. ඉතින් කලින් ස්වාධීනව හිටපු පරුමකවරු දැන් රජුගේ සෙන්පතීන් භාණ්ඩාගාරිකවරුන් ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් බවට පත් වුණා.
ඔන්න ඔය විදිහට තමයි සම්පූර්ණයෙන්ම මධ්‍යගත වෙච්ච රාජ්‍යයක් බිහි වෙන්නේ. මෙතනදී රජතුමාගේ බලය කලින් හිටපු ගමික කෙනෙක්ගේවත් පරුමක කෙනෙක්ගේවත් බලයට වඩා අතිමහත් වෙනවා. රටක් එක්සේසත් කරනවා කියන එක දෙයක්. හැබැයි ඒක පවත්වාගෙන යන එක තවත් දෙයක්. ඒකට යුද්ධෙන් දිනින එක විතරක් මදි. ඒ ජයග්‍රහණය පවත්වාගෙන යන්න විධිමත් රාජ්‍ය යන්ත්‍රණයක්, ඒ කියන්නේ පරිපාලන පද්ධතියක් ගොඩනගන්නම ඕන. මේ බලයේ පරිමාණීය වෙනස කොච්චර ලොකුද කියලා තේරුම් ගන්න මේ සංසන්දනය බලන්න. පරුමක කෙනෙක් කළමනාකරණය කළේ ප්‍රාදේශීය එල්ලංගාවක්. හැබැයි රජතුමා පාලනය කළේ මුළු දිවයින පුරාම ජල සම්පත්. පරුමක එකතු කළේ දේශීය බදු. රජතුමා ක්‍රියාත්මක කළේ රාජ්‍ය මට්ටමේ බදු ක්‍රමයක්. මේක තමයි මධ්‍යගත රාජ්‍යයක සැබෑ බලය. රජ කෙනෙක් සතු වුණු මේ අතිවිශාල මූල්‍ය සහ සංවිධාන ශක්තිය ගැන හිතා ගන්න පුළුවන් නියම උදාහරණයක් තමයි වසබ රජතුමා. එතුමාගේ පාලන කාලය තුළ පමණක් මහා පරිමාණ වැව් 10ක් ඉදිකලා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. හිතන්න, ඒකට කොයිතරම් සම්පත්, ශ්‍රමය සහ සැලසුම්කරණයක් අවශ්‍ය වෙන්නේ නැද්ද කියලා? මේත් එක්කම රජු කියන සංකල්පෙම වෙනස් වෙනවා. රජතුමා දැන් හුදු පාලකයෙක් විතරක් නෙවෙයි, එතුමා මුළු රටේම ආරක්ෂකයා, සමෘද්ධියේ නිර්මාතෘවරයා, සමහර වෙලාවට දේවත්වයෙන් සැලකෙන උත්තරීතර චරිතයක් බවට පත්වයා. ඉතින් අපි මේ කතා කරපු සම්පූර්ණ ගමන දිහා බලුවම සරලවම කියන්න පුළුවන් ගමේ ගහපතිගෙන් පටන්ගෙන ගමික පරුමක හරහා රජු දක්වා දිවන මේ කතාව බලය ටිකන් ටික එක තැනකට ඒකරාශී වීමේ එහෙමත් නැත්නම් මධ්‍යගත වීමේ කතාවක්. සම්පත් පාලනීය, ආරක්ෂාව සහ යටිතල පහසුකම් වගේ දේවල් හරහා බලයක තැනකට එකතු කරන මේ බලවේග හරිම පැරණි. මේ විග්‍රහය අවසානයේ හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි ඒ පුරාණ බලවේග අද දවසේ අපේ ලෝකයේ තුල පවතින්නේ මොන වගේ ස්වරූපවලින්ද කියන එක.